Hi everyone, welcome back to my YouTube channel. අඩු ඉදමින් පහසුවෙන් දානමය පින්කමක් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන අදහසක් ගන්න ඕන නම් විනාඩි 5ක් මේ වීඩියෝ එක බලන්න. මේ තියෙන්නේ රණවරා මල්. අපේ ගෙදර රණවරා ගහක් තියෙනවා. රණවරා ගහක් ගෙවත්තේ හදාගන්න පුළුවන් නම් වටිනවා. රණවරා මල් වලින් පානයක් හදන්න පුළුවන් වගේම රණවරා කොළත් ආහාරයට ගන්න පුළුවන්. මේ අවුරුද්දේ පළමු පොය දවසේ අපේ පන්සලේ සිල්ගත්ත සැදැහැවතුන්ට අපි රණවරා පානය හදලා දුන්නා. මුලින්ම රණවරා මල් ගහෙන් කඩාගෙන අවුවේ වේලන්න ඕන. වේලුණාට පස්සේ කහපාට මල් දුඹුරු පැහැයට හැරෙනවා. ඉතින් අපි ඒ වේලුණු රණවරා මලුත් අරගෙන එදා හවස පන්සලට ගියා. මුලින්ම රණවරා මල් ටික හොදලා සූදානම් කරගත්තා. ඉන්පසු ඉන්න පිරිසට අවශ්‍ය ප්‍රමාණයට ලොකු භාජනයක් අරගෙන එයට වතුර පුරවා රණවරා මල්ද එකතු කරා. ඊට පස්සේ එම භාජනයේ ලිපේ තියලා වහලා වතුර නටන තුරු තිබ්බා. ඒ අතරතුරේ අපි ගෙනාපු හකුරු ටිකත් ඉන්න පිරිස ප්‍රමාණයට හරියන්න කෑලි වලට කපා ගත්තා. රණවරා එක උතුරගෙන ආවා. ටිකක් හැඳි ගාලා තැඹිලා ඇද්ද බලන්න ඕන. තව ටික වෙලාවක් යනකොට ලස්සන දුඹුරු පාටකට ආවා. යන්තම් පාට වුණාද කියලා ඊට පස්සේ භාජනයේ ලිපෙන් අරගෙන මල් ටික පෙරලා රණවරා පානේ සූදානම් කරගත්තා. ඉතාමත් පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. මෙම පානය උණුවෙන්ම බීමට ගන්නවා නම් හොඳයි. අපි හකුරුත් එක්ක තමා රණවරා බොන්න දුන්නේ. මුලින්ම ස්වාමින් වහන්සේට පිළිගන්වලා පසුව පැමිණ සිටි සදහැවතුන් පිරිසට බොන්න දුන්නා. මෙම ඖෂධීය පානය ශරීර සෞඛ්‍යයට ඉතාමත් හිතකරයි. හැකිනම් තේ සඳහා ආදේශකයක් ලෙසද මේ යොදා ගන්න පුළුවන්. පැමිණ සිටි සියලු දෙනා ඒ වෙලාවේ හැටියට ඉතාමත් සුදුසු පානයක් ලැබුණා කියලා අපි කරපු දේ අගය කරා. මලින් පිරුණු රණවරා ගසක් ගෙවතු අලංකරණයට මෙන්ම මල් වලින් පානයක්ද කොළ වලින් රසවත් මැල්ලුමක්ද සකසා ගත හැක. එහෙනම් වීඩියෝ එක බැලුවට ඔයාට ගොඩක් ස්තුතියි. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ subscribe button එක click කරලා subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන ඊළඟට එන්නම්.